ජේසුස් වහන්සේගේ නාමයෙන් සියලු දෙනාට ආශිර්වාද වේවා ආදරණීය සහෝදරයා සහෝදරිය. අද මේ කතා කරන කාරණාව ඔබට මට තේරුම් ගන්න පුළුවන් නම් මුළු සුද්ධ බයිබලයේ සම්පින්ඩනය සහ අපේ ඇදහිල්ලේ ගමනේ ගමනාන්තයෙන් පොයින්ට් එක අද දවසේ සනිටුහන් වෙන්න යනවා. විශේෂ කාරණාවක් ඒත් එක මතක් කරන්න ඕන. මේ අපි අපේ අනාගතය සකස් කරගන්නේ අතීත දත්ත මත කියලා ඔබ දන්නවද? අපි ඉදිරියට යනවා කියලා කියනවා. අනාගතයට යනවා කියලා කියනවා. ඇදහිල්ලේ කතෘවරයා දෙස බලමින් අපේ දිවීම ඉවසිල්ලෙන් ඉදිරියට දුවනවා කියලා කියනවා. නමුත් කල්පනා කරලා බලන්න. අපේ මනසින් අපි අනාගතය සකස් කරගන්නවා. නමුත් ඒ සකස් කරලා තියෙන්නේ අතීත දත්ත මත. ඒ නිසා මේ වැදගත් සාකච්ඡාව මම විශ්වාස කරනවා ඔබ සහභාගී වෙයි කියලා මාත් එක්ක. මොකද අපි කැමති අපේ ඇදහිල්ලේ ගමන, ඒ වගේම අපේ සඵලත්වය, දෙවියන් වහන්සේගේ කැමැත්ත, යේසුස් වහන්සේගේ උත්තම කුරුසි පූජාව නිෂ්ඵල නොවි අපේ ඇදහිල්ලේ ගමන සහ සුභාරංචි සේවය අපි ඉදිරියට අරගෙන යාම සඳහා. ඒ නිසා මේ chart එක අති විශේෂයි. මේක මම සකස් කරලා තියෙන්නේ මුළු බයිබලයේම සම්පින්ඩණය වෙන ආකාරයට. අපි මේක බලන්න ඉස්සර වෙලා ඉතා කෙටියෙන් අපි සියලු දෙනාම දන්න මෙන්න මේ වචන ටිකට අපි යමු. ඒ වචන ටික අපි උඩින් පල්ලෙන් නමුත් පාවුලතුමා කියනවානේ අතපොත ගාමින්වත් උන්වහන්සේ සොයන පිණිස වචනේ දොර ඇරදෙන මෙන් යාච්ඡා කරමි කියලා. ඒ නිසා මේ වචනේ දොර අපි සාමාන්‍යයෙන් කියවමින් ඉස්සරහට යමු. ඊට පස්සේ මේ chart එක පිළිබඳව අපි කතා කරමු. හරි පුදුම දෙයක් එළිදරව් වෙන්න යනවා. හොඳයි අපි ඉක්මනින් කියවගෙන යමු. අපි ගමු මෙන්න මෙතන. ජේසුස් වහන්සේ කියනවා මතෙව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 24 සඳහන් කරනවා. එවිට ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන්ට කතා කොට යමෙක් මා පසුපස ඒමට කැමති නම් ඔහු තමාම ප්‍රතික්ෂේප කොටත කියන්නේ තමාම නොසලකා තමගම නසා තමාගේ කුරුසිය උසුලාගෙන මා පසුපස ඒවයි වදාළසේ. තමාගේ කුරුසිය අපි එකත් බලමු. අපි ඊළඟට බලමු. අපි ගොඩාක් වෙලා මේ වචන වල රැඳෙන්නේ නැහැ. අපි කවුරුත් දන්නවා මේ වචන. අපි ගැඹුර පිළිබඳ chart එකත් එක්ක බලමු. මා කටේ 34 උන්වහන්සේ සමූහයාද ශ්‍රාවකයන්ද තමන් වෙතට කැඳවා යමෙක් මා පසුපස ඒමට කැමති නම් ඔහු තමාම ප්‍රතික්ෂේප කොට තමාගේ කුරුසිය උසුලාගෙන මා පසු ඒවයි වදාළසේක. දැන් කොහොමද මේක සම්බන්ධ වෙන්නේ මේ අපේ ජීවිතේ ගමන් මාර්ගයත් එක්ක නේ ස්වර්ගික ගමනට අර මුලින් අපේ chart එකත් එක්ක අපි බලමු ලූක් 9:23 කියනවා උන්වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා පසුපස ඒමට කැමති නම් ඔහු තමාම ප්‍රතික්ෂේප කොට දිනපතානේ දිනපතාම තමාගේ කුරුසිය උසුලාගෙන මා පසුපස ඒවයි වදාළසේක. එහෙම නැත්නම් යේසුස් වහන්සේ කියනවා උඹලා මට සුදුසු නෑ බං. උඹලා මට සුදුසු නෑ. බොරුවට ස්වාමීනි කියන්න එපා. අපරාධය නිකන් යාච්ඡා කරන්න ගිහිල්ලා තිබ්බ දෙයක් නැති කරගෙන උන්වහන්සේගේ දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒකයි මේ කාරණාව ප්‍රධානම. අපි මේ වචන වලින් ඉක්මනට යමු. එතකොට මෙන්න මේක අපි විශේෂයෙන් බලන්න ඕන ගැඹුරු අර්ථයක් තියෙනවා අපි මුලින් බලපු වචන වල. තේරුම් ගත යුතු. ප්‍රධාන වශයෙන් මම සටහන මුලින්මදලා කියන්නම්කෝ මෙහිදී තමගම නැසීම හෝ තමාම ප්‍රතික්ෂේප කිරීම යන්නේ කරුණු තුනක් ප්‍රධාන වශයෙන් අදහස් කරනවා. ස්වයං අභිමතය කැප කිරීම. තමගේ පුද්ගලික සැලසුම් වලට වඩා දෙවියන් වහන්සේගේ සැලසුමට මුල් තැන දීම. මම කියවනේ මුලින් අතීත දත්ත මත ගොඩ නැගුණ අනාගතය තමයි මෙන්න මේ තමකමේ බරපතලම කාරණේ. එතකොට ස්වයං අභිමතය රැඳිලා තියෙන්නේ මේ අතීතයේ දත්ත මත. ගාත් දේවල් තියෙන පාඩම් කතා කරනවා නම් අපි කෙටියෙන් යමු short and sweet. අහංකාරය ඉවත් කිරීම. මම යන හැඟීම සහ ලෞකික ගෞරවයේ පසුපස හඹා යාම නවතිනවා. මේව සුදුසුකම් යේසුස් වහන්සේ අනුව යනවා නම් කුරුසිය කරතබා ගැනීම. මේක වැදගත්. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තමන් වෙත පැමිණෙන ඕනෑම දුක් ගැහැටක් හෝ කැපකිරීමක් ප්‍රීතියෙන් බාර ගැනීම. ප්‍රීතියෙන්. යොහන් තුමා කියනවනේ යොහන්න බෞතිස්ත නුඹලාට ස්වර්ගයෙන් ලැබුණ දෙයක් මිස වෙන කිසිවක් නුඹලාට ලැබුණේ නැත. ඒ කුරුසිය පිළිබඳවයි කතා කරන්නේ තුන්වෙනි කාරණාව. එතකොට අපිට මේ එදිනදා එන යේසුස් වහන්සේ වෙනුවෙන් යද්දී උන්වහන්සේගේ ඈත් වෙලා විඳින දුක නෙමෙයි. ඒක වෙනම අපි ඉගෙන ගමු. ඕනෑම කාරණාවක් ප්‍රීතියෙන් බාර ගන්න ඕන. යේසුස් වහන්සේ තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලනේ පිස පළවෙනි පරිච්ඡේදය තුන්වෙනි පදේ අනුව අපි පොළොව මැවීමට ප්‍රථමයෙන් තෝරාගෙන පොළොවට එවලා තියෙන උන්වහන්සේ ඉදිරියේ නිකලල්ව සුද්ධව පවිත්‍රව සිටින පිණිස. එහෙමනම් ඒත් එක්ක මේ සියල්ල ගෙනාව අපි මේ සියල්ල මවලා තියෙන කොලොසි පොතට අනුව උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ තුල උන්වහන්සේ කරන කොටගෙන නම් ජේසුස් වහන්සේ තුලට බෞතිස්ම වුණ අපිට ජේසුස් වහන්සේ වෙනුවෙන්
සමහර දේවල් විඳින්න තියෙන එක සාධාරණයි. නමුත් මෙතන කියනවා මේ කුරුසිය කියන්නේ උන්වහන්සේ වෙනුවෙන් විඳින්න තියෙන දේ. නුඹලාට ඉසිලේ හැකි පරීක්ෂාවක් මිස වෙන එකක් නුඹලාට ලැබුණේ නැත. ඒ කියන්නේ උන්වහන්සේ දරුව කුරුසිය අපිට දරන්න බෑ. ඒක ආයෙත් කතා දෙකක් නැහැ. නමුත් අපිට දරන්න පුළුවන් යම් දෙයක් යම් ප්‍රමාණයක් අපිට මේ උන්වහන්සේ දීලා තියෙන්නේ නියම කරලා තියෙන්නේ සැලසුම් කරලා තියෙන්නේ. අපි තුල තියෙන යම් දේවල් එහා මෙහා වෙලා අඩු තැන් පිරෙලා වැඩි තැන් අඩු වෙලා ලස්සන ජීවිතයක් සුන්දර ජීවිතයක් උන්වහන්සේ තුල ස්වර්ගික ජීවිතයක් ගත කරන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිටින තැනම සිටිමින්. ඉතින් ඒ නිසා අපි පෞලතුමා කියනවා සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඒ නිසා සියල්ලේදී ස්තුති වෙමු, ස්තුතිවන්ත වෙමු, ස්තුති කරමු. අපි දන්නා පේතුරු පළවෙනි පේතුරු පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ඉඳලා පොඩ්ඩක් පහළට කියමු. මට මතක ඇති තරමට මම කියන්න. නුඹලා ටික කලක් දුක්ඛින්ද පසු නුඹලා ශක්තිමත් කර, බලවත් කර, ස්ථීර කර පිහිටවනවා කියලා කියනවා. එහෙනම් ස්ථීරව උන්වහන්සේ තුල පිහිටවන්න අපිට යම් ශක්තියක් යම් ත්‍රෙඩ් එකක් දෙන්න තමයි මේවා එන්නේ. ඉතින් අපි මේවා ප්‍රතික්ෂේප කරනවා. අනේ ස්වාමීනි මේකෙන් අයින් වෙන්න. අනේ ස්වාමීනි සියලු සඵලත්වය අපිට සපාන් එකේ ඉන්න දෙන්න. නමුත් අපි දන්නවා මොසෙස් තුමා දෙබ්‍රේ පතුරේ ලියනවා මොසෙස් තෙම පාරාවගේ දුවගේ පුත්‍රයාය කියනු ලැබීමට වඩා තමාගේ ඊශ්‍රායල් සෙනඟ උදෙසා උන්වහන්සේගේ ඊශ්‍රායල් සෙනඟ උදෙසා ක්‍රිස්තුස් වහන්සේ සමග දුක් විඳීම තෝරගත්තා කියලා කියනවා. එහි විපාකය මහත් නිසා. එහි විපාකයක් තියෙනවා. ඒකට අද දවසේ මේ අපි අපිට උසුලන්න තියෙන යේසුස් වහන්සේ අපිට පුළුවන් විදියට දෙවියන් වහන්සේ අපිට පුළුවන් විදියට උසුලන්න දීලා තියෙන කුරුසිය දවසේ කරදරේ දවසට සෑහෙන දවසේ කරදරේ තුල මොකද්ද සිද්ධ වෙන්නේ? අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විදිහට උන්වහන්සේ අනුව යන්නෝ අනුගාමිකයෝ. මොකද යමෙක් මා අදහන්නේද? ඔව් මා කරන ක්‍රියාත් කරන්නේ. ඉතින් මෙන්න මේවා කරන පිණිස තමයි මෙන්න මේ කොටස සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේක වෙන්දින්න අපි කැමති නැත්නම් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න බෑ. එතකොට අධිලිවන්තයෝ ගැලවීම ලැබූ ගෝලයෝ වෙන්න මේවා පහු කරගෙන අපිට මේ නික්මයාම ගමනේ ඉදිරියට ගිහිල්ලා කානාන් දේශය කියලා කියන්නේ ප්‍රීතියෙන් සතුටින් සමාදානයෙන් ස්තුති කරමින් ප්‍රශංසා කරමින් ඉන්න ජීවිතේ. ජෝර්දන් ගඟෙන් එහාට බලන්න අර ඊශ්‍රායල් සෙනඟ කවුරුත් ගියේ නැහනේ. ඔවුන්ට ඒ වෙලාවට තිබුණ කුරුසිය. මොකද උන්වහන්සේ නුඹලා බඩගින්නට පැමිණෙන්න ඉඩ හැර. ඒ බඩගින්නට පැමිණෙන්න ඉඩ හැරිය දෙවියන් වහන්සේ. ඒ කුරුසිය කොහොමද උසුලන්නේ කියලා බලන්න. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරලා කෑ ගහනකොට පොඩි ගැටලුවක් එනවා ආදරණීය සහෝදරයා සහෝදරිය. අපි ඉක්මනට යමු. අපි බලමු ඊළඟ වචනේ. එතන ඊට පස්සේ මෙතන කියනවා. මීට අමතරව යොහන් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 24 යේසුස් වහන්සේ කියපු වචනය සඳහන් වෙනවා. තිරුවැටයක්, ඒ කියන්නේ ගෝධුම බීජය. බිම වැටි නොමලත් මිස නාස්ති වුණොත් මිස ඒ එකක්ව පවතී. නමුත් ඒ නැසුනොත් බොහෝ ඵලදරයි. මෙයින් අදහස් වන්නේ තම පැරණි ස්වභාවය මම වරන් ඇතුළේ ලියුවා තමකම නැසී යාමෙන් නව ආත්මික ජීවිතයක් උපදින බව. ඒ කියන්නේ අපිට ලැබුණ පොළවට ආවේ අපි යම් ටැලන්ටයක් අරගෙන පියාණන් වහන්සේගෙන් අපේ කොටසක් අරගෙන අපි ආවේ. අපි ඒක නිකන් නිස්කාරණේ වැය කරලා නිස්කාරණේ වියදම් කරලා අපේ ජීවිතයේ මේ කාලේ අපේ ලයිෆ් ටයිම් එක ඉවර වෙනකොට අපිට පසුතැවිල්ලට නොපැමිණෙන පිණිස අපි ඒක වර්ධනය කරගන්න ඕන, ශක්තිමත් වෙන්න ඕන, නැවත නොයටන පිණිස අපි යම් දෙයක් උපයා ගන්න ඕන. වස්තුව මිල මුදල් නෙමෙයි. ඒවා උන්වහන්සේ දෙනවා පළමු රාජ්‍යත් නේද? දෙවියන්වහන්සේගේ රාජ්‍යත් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයාපන්න ඒක සියල්ල දෙන්න ලැබේ. ඒක තමයි මේ සොයන්නේ. අපි අතීතයේ දත්ත මත සොයන අනාගතේ නෙමෙයි. දේව කැමැත්ත මත සොයන උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ කවුද? යේසුස් වහන්සේ කවුද? නේ? කිසිවෙක් කිසි කාලයක පියාණන් වහන්සේ දුටුවේ නැත. උන්වහන්සේගේ ඇකේ ඉන්න ඒක ජාතක පුත්‍රයාණන්ම උන්වහන්සේ ප්‍රකාශ කළසේක. එහෙමනම් යේසුස් වහන්සේ විදිහට අපි වැඩ කරනකොට තමයි අපිට පියාණන් වහන්සේ දකින්න පුළුවන් වෙන්නේ. ස්වර්ගය දකින්න පුළුවන් වෙන නිසා ස්වර්ගයට යන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ කොටසත් බලමුකෝ. තව දෙකයි තියෙන්නේ. ඉක්මනට බලමු අපි අර chart එකට යන්න තියෙනවා. මතේ 7:21 මොකද්ද කියන්නේ? ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන තැනැත්තා මිස මට ස්වාමීනි ස්වාමීනි කියා මම කියන සෑම දිනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය. මම කියන නෙවෙයි. උන්වහන්සේ කියන්නේ මට ස්වාමීනි ස්වාමීනි කියලා කියන හැම දෙනාම ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙන්නේ නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් බොහෝ දේවල් කරන අය නෙවෙයි ස්වර්ගයට ඇතුළු වෙන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි අපිට මේ මොහොතේ දරන්න පුළුවන් දිනපතා උසුලාගෙන යන කුරුසිය හෙවත් ඒ එදිනෙදා දවසේ කරදරය ඒ දවසට විඳලා උන්වහන්සේ තුල අපි ප්‍රීතියෙන් ඉන්න එක. මොකද නැවතත් කියනවා සියල්ලම ඇව්වේ සාතන් පවම ඇව්වේ විනාශකයම ඇව්වෙත් මමයි. උන්වහන්සේ කියනවා එහෙනම් සාතන් මැව්වෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නම් සියල්ලම අවලා තියෙන්නේ. උන්වහන්සේ වෙනුවෙන් නම් සියල්ලම අවලා තියෙන්නේ. උන්වහන්සේ කරනකොටගෙන නම් සියල්ලම අවලා තියෙන්නේ. එහෙනම් උන්වහන්සේ පසුපස යන අපි මේවා දරාගෙන යන්න ඕන. උන්වහන්සේගෙන් ඉගෙන ගන්න කියලා කිව්වේ ඒකයි. උන්වහන්සේගේ වියගහ අරගෙන වියගහ කියලා කියන්නේ ශිෂ්‍යභාවය.
යොහන් 6:38 කියනවා මක් නිසාද මා ස්වර්ගෙන් බැස ආවේ මාගේ කැමැත්ත කිරීමට නොව මා එව්තනන් වහන්සේගේ කැමැත්ත කිරීමට. අන්න අර chart එකේ අතිශය ගැඹුරු වැදගත් කාරණාව. මෙන්න මේත් එක්ක අපි ඉස්සරහට කතා කරන්න යනවා. අපි මේ පොළොවට ආවේ අපේ කැමැත්ත කරන්න නෙමෙයි. අපේ කැමැත්ත ගොඩනගන්නේ අතීත දත්තමත හදාගත් අනාගතය තුල. එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්තත් අපේ කැමැත්තත් ඒකත්වයටපත් වෙන තැනට ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්තම කුරුසි පූජාවෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ. උන්වහන්සේ අපව විශ්වාස කරලා උන්වහන්සේ විශ්වාසවන්තව ඒ නිසා ඒක කළේ. ගෙත්සෙමනේ යාච්චා බලන්න. කුරුසි මරණයට ඉස්සලා යේසුස් වහන්සේ කර අතිශය වැදගත් ප්‍රකාශයක් තියෙනවා. ලූක් 22:42 තියෙනවා මතෙව් 26:39 තියෙනවා. පියන්නේ ඔබ කැමති නම් මේ කුසලාන මගෙන් පහ කළ මැනව. අපි තිල්ලන්නේ ඒකනේ අනේ ස්වාමීනි පුළුවන් නම් මේ කුරුසිය මගෙන් අයින් කරලා නේ ඔබ වහන්සේ හොඳ රසවත් කුසලානයක් මට දෙන්න. පියාණනි ඔබ කැමති නම් මේ කුසලානේ මගේ පහ කළ මැනව. එසේවත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත සිදු වේවා. දැන් අපි අපේ කැමැත්තමනේ 100% ඉල්ලන්නේ. එතකොට අපි දේව කැමැත්ත මොකක්ද කියලා හොයනවද? දේව කැමැත්ත තියෙන්නේ ආදරණීය මිත්‍රයා මෙන්න මෙතන අපි මේ chart එකට යමු. මේ chart එකේ තියෙන රසවත්ම උන්වහන්සේ අපිට කියනු පාඩම මුළු බයිබලයේම සංක්ෂිප්තේ සහ උන්වහන්සේගේ උත්තම කුරුසි පූජාවෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ අපේ මේ chart එකේ මම උඩින් ලියලා තියෙනවා. physical thinking points. අපේ භෞතික චින්තන කේන්ද්‍රස්ථානය භෞතික දේවල්නේ අපේ සාපේක්ෂකනේ දත්ත කියලා කියන්නේ. ඔක්කොම තියෙන්නේ සාපේක්ෂක දත්ත. ඒ නිසා අපේ ශක්තියෙන් බලයෙන් අපි හොයන දේශා බලාපොරොත්තු වෙන දේ. දැන් අපි මෙන්න මේ කෝදුව ගත්තොත් අපි හිතමු මීටර කෝදුවක් මීටරයක් කියලා. මේක එක පැත්තකට යනවා තම කැමැත්ත. ජීවිතේ ඕනෑම මොහොතක ඕනෑම දෙයක් එන්න පුළුවන් ඉස්සරහට රියැලිටි එක එළිය තියෙනවමනේ. උන්වහන්සේත් කියනවනේ මම යම්සේ සිටින්ද එසේම සිටිමි කීසේක. එතකොට මම රියැලිටි එක දෙවන්නසි කියලා නෙමෙයි. යථාර්ථය එළිය තියෙනවනේ. ඔක බුදුදහම තුල සඳහන් වෙනවා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං අෂ්ටලෝක ධර්මයේ කියලා ඒකේ සඳහන් කරනවා. ඒ කියන්නේ මේ 8 නිරන්තරයෙන් පෙරලි අපි ඉදිරියට එනවා. අපි මුණ දෙන්නේ තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත. ලාභය අලාභය, සැප දුක, නින්දාව ප්‍රශංසාව මේ ආදි වශයෙන් මේ 8 එනවා. එතකොට අපි කැමති දේ තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. මට රසවත් දේ තව කෙනෙකුට නිරස වෙන්න පුළුවන්. එතකොට මට මේ මොහොතේ රසවත් දේ තව මොහොතක නිරස වෙන්න පුළුවන්. මම මේ මොහොතේ කැමති දේ තව මොහොතක අකමැති වෙන්න පුළුවන්. එහෙමනම් අපි දන්නවා මේ කැමැත්ත අකමැත්ත කියන දේ සාපේක්ෂකයක්. ඒ මොහොතට පවතින සාපේක්ෂකයක් විතරයි. එවනම් මේ මොහොතට පවතින සාපේක්ෂකයේදී ඇයි අපි තමකම කියලා කියන්නේ මෙන්න මේක. ඒ තමන්ගේ කැමැත්ත තමයි තමකම කියලා කියන එක විශේෂයෙන් තේරුම් ගත යුතු දෙයක්. මේක නැත්තම් තමකමක් නෑ. පාවුලතුමා කියන්නේ මට මරණය ආවත් ඒක මට යහපත්. මරණය වුණත් මට ලාභයක්. උන්වහන්සේ තුල. ඒතකොට ජේසුස් වහන්සේ තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මොසෙස් වනාහි දුක් විඳීම තෝරගත්තා කියලා කියන්නේ යම් විපාකයක් තියෙනවා. අදහිලි කර්තෘවරයත් ඒ වගේනේ. ඒ මොහොතේ තිබුණ නින්දාව නොසලකා ඉදිරියේ තිබුණ දිනුම දෙස බලා උන්වහන්සේ කියේ. එහෙනම් අපිත් මේ මොහොතට එන මේ ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං මට ඒක ටිකක් පාඩම් හිතම මම පහසුට කියලා දැම්ම බලන්න මේ 8 අපේ ජීවිතේට එනවා. ඒක ඒ වචන වලින් සඳහන් කළාට මේ 8 තමයි කොයි පැත්තට කරකවලා ගත්තත් අපිට තියෙන්නේ. එහෙමනම් මෙන්න මිත්‍ර රහස. ඔන්න දැන් අපි මේ මොහොතේ කැමති දෙයක් අපේ ජීවිතේට එනවා. මේක සමහරට ඔන්න දැන් මේ බිඳුවේ ඉඳලා අපි ඉස්සරහට ගත්තාම 1 2 3 වශයෙන් තියෙනවා. ඊට පස්සේ ක්‍රමාංකිත කරලා තියෙනවා. ඒ ක්‍රමාංක අනුව ටිකක් කැමති, තව ටිකක් කැමති, ගොඩක් කැමති, වඩා කැමති, වඩාත්ම කැමති මේ ආදී වශයෙන් ගිහිල්ලා අපේ ජීවිතවල සමහර දේවල් තියෙනවා. අපි අත්‍යන්තයෙන්ම 100%ම වව් මම නම් ඒකටම තමයි කැමති. දැන් මෙන්න මේක ධනාත්මකව කියලා අපි හිතනවා. මේ කියන්නේ මේ රූලේ ධන පැත්තට අපි හිතනවා. තම කැමැත්ත මම මේ පැත්තට ලියලා තියෙනවා. එතකොට මෙහාට යන්න මොකද සිද්ධ වෙන්නේ? තමකම එන්න වැඩි වෙනවා, තද වෙනවා, ගොරෝසු වෙනවා, රළු වෙනවා. මේක බරපතල විදිහට ජීවිතයට එනවා. තම කැමැත්ත. මෙන්න මේ තම කැමැත්තට විරුද්ධ දෙයක් යමෙක් කරනකොට තමයි අපට දේව වචනයට විරුද්ධ දේවල් අපට සිතෙන්නේ, කියවෙන්නේ සහ කරන්නේ. අපි මේක අනිත් පැත්ත බලමු. තම අකමැත්ත. සමහර දේවල් මේ මොහොතේ වෙන්න පුළුවන්. ජීවිතේට වෙන්න පුළුවන්. අපි අකමැති කියලා හිතන දේවල් වෙනවා. විශේෂයෙන් ජේසුස් වහන්සේ සමග දුක් විඳීම පිළිබඳ කතාව. මේකට අපි අකමැති. කෙනෙක් නිඳා කරනකොට දැන් ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? නුඹලා ප්‍රීති වේලා. නුඹලාට මානසික දුක් මේ පීඩාව නිඳා කරනකොට ප්‍රීති වේලා, ප්‍රීතිය නටාපල්ලා. පාවුල් තුමා කියනවා මේ හැම දෙයක්ම එන්නේ දෙවියන් වහන්සේගෙන් නිසා සියල්ලේදී අපි ප්‍රීති වෙමු.
තව ගත්තොත් දෙවියන් වහන්සේගෙන් අපි දඬුවම් ලබනකොට ඒක සුළු කරන්න එපා. අපි ඒ තුලත් ප්‍රීති වෙමු. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ වචනය අනුව එළිදරව් පොතේ 22:12 අනුව මෙන්න මම ඉක්මනින් එමි නුඹලා එකිනෙකාගේ ක්‍රියාවල හැටියට දෙන පිටස විපාක මා සමග තිබේ. අපේ වරදට දඬුවම් කරනකොටත් අපි යම් වරදක් ආදරණීය මිත්‍රයා මෙන්න මේ මීටරේ නිසා සිද්ධ කරගන්නවා. මොකද්ද? ඒකට අපි අකමැති නිසා අපි තවත් දඬුවම් දෙකක් තුනක් හදා ගන්නවා. අකමැති නිසා කොඳුරනවා. කොඳුරනකොට මොකද සිද්ධ වෙන්නේ? කොඳුරන්න ගිහිල්ලා ඊශ්‍රායල් සෙනඟ නැත්තරම නැතිලා ගියා අපි දන්නවනේ යොසුවා කාලේ හැර කිසි කෙනෙකුට ජෝර්දාන් ගඟෙන් එහාට යන්න බැරිුණා. ඒ මුලින් මිස්රෙන් පිට වුණා අලුත් පරම්පරාව හැර. එතකොට මෙන්න මේ තම කැමැත්ත නිසා මොකද සිද්ධ වෙන්නේ? අපි කොඳුරනවා, ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසායි කියන්නේ සියල්ල පැමිණෙන්නේ ස්වර්ගයෙන් නම් යොහන් කියන විදිහට යොහන්ද බෞතිස්ත කියන විදිහට අපිට කරන්න තියෙන සියල්ලේදී ප්‍රීති වෙන්නේ. ඒ සියල්ලේදී ප්‍රීති වෙන්න කියලා කියන්නේ. ඒ සියල්ල එන්නේ අපිව ශක්තිමත් කරන පිණිස. ඒ වගේම උන්වහන්සේගේ දඬුවම එන්නේ ස්වර්ගයෙන්. ඒ දඬුවමේදී අපි ඒක විඳින්නේ නැත්නම් හෙබ්‍රේය පොතේ මොකද්ද සඳහන් කරන්නේ? අපි පුත්‍රයෝ නෙමෙයි අවජාතකයෝ. එහෙනම් අපි අපිම තවත් අවජාතකකම වැඩි කර ගන්නව නේද? උන්වහන්සේගෙන් යම් දඬුවමක් එනකොට ඒ ගැන කොඳුරන්න ගිහිල්ලා. ඒ වගේම මේ යථාර්ථය තුලින් අපේ ජීවිතයට එන අපි කැමති හෝ අකමැති විදිහට අපේ ජීවිතයට අපි පිළිගන්න දේවල් අන්න ඒ නිසා කියන්නේ මේක රිජෙක්ට් කරන්න එපා, ඇක්සෙප්ට් කරන්න. ඒක පිළිගන්න. මරණය දෙන්නේ පිළිගන්න. හේතුව ජීවනයට යන මාර්ගය වැටලා තියෙන්නේ මරණය හරහා, මරණ සෙවණේ මිටියාවත හරහා. ඒ නිසා අපේ ජීවිතේ මෙන්න මේ හරහා යනකොට සද්රක් මේසත් අබේද්නෙගෝ බලන්න. ගිනි උදුනට දැම්මත් ස්වාමීන් වහන්සේ එතන ඉන්නවා. එතන උන්වහන්සේ ඉන්නවා නම් ගිනි උදුනේ මොන ගිනි රස්නියක්ද අපට? අපි මොන තැනක හිටියත් උන්වහන්සේ අපිත් එක්ක නම්, උන්වහන්සේ අපේ බලකොටුව නම්, උන්වහන්සේ අපේ රැකවලා නම්, උන්වහන්සේ අපේ මාර්ගය නම්, උන්වහන්සේ අපේ ජීවනය නම්, උන්වහන්සේ අපේ සත්‍ය නම් අපිට මොනවද ප්‍රශ්න? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සියල්ල අපේ ජීවිතේට ආශිර්වාදයක් කියලා කියනෝනේ. සාපේත් ආශිර්වාදයක් බවට පත් කරන්න පුළුවන් දෙවි කෙනෙක් අපි අදහන්නේ. එහෙමනම් අපිට මෙන්න මෙතන මෙන්න මේ අපි මේ 0 ළඟට එමු, බිඳුවට එමු. එතකොට ඔන්න දැන් යේසුස් වහන්සේ අනුව යනවා කියන එකේ තේරුම. උන්වහන්සේ අපිට දීලා තියෙන කුරුසිය අපි ප්‍රීතියෙන් දරා ගන්නවා කියලා එකේ තේරුම. මෙන්න මේ 100% වුණ මේ අතීතයේ දත්තමත් පදනම් වුණ අපි සකස් කරගත්ත අනාගතය පැත්තකින් තියලා දවසේ කරදරය දවසට සෑහේ කියන පිළිගැනීමත් එක්ක අපේ බලයෙන්වත් ශක්තියෙන්වත් මාගේ ආත්මයෙන් කියලා එසකියල් පොතේ දෙවියන් වහන්සේගේ වචනේ කියන විදිහට උන්වහන්සේට අපි කැප වෙලා කීකරු වෙලා යටත් වෙලා ප්‍රීතියෙන් මේක දරාගෙන යනකොට අපි දන්නේම නැතුව ටිකෙන් ටික මේ අපේ කැමැත්ත අකමැත්ත මත ගොඩ නැගුණ ජීවිතේ අපට අමතක වෙලා යනවා. හේතුව උන්වහන්සේ තුල තියෙන රසවත් බව, ෆීලිං එක, මේ සතුට, සමාදානය, ප්‍රීතිය උන්වහන්සේ අපේ ජීවිතේට දෙන සාක්ෂි මෙන්න මේත් එක්ක යනකොට අපේ ජීවිතේ දන්නේම නැතුව සුන්දර වෙනවා. මොකද අපිට පුරුදු කරලා තියෙන්නේ මේ පොළවේ හුඟා ගුරුවරු සඵලත්වය කියන්නේ මේ පොළවේ සඵලත්වය තුල තම කැමැත්ත ගොඩනගා ගන්න. තම අකමැති දේ ප්‍රතික්ෂේප කරලා තමන් කැමති දේ පිළිගන්න විදිහට තමයි අපි ගොඩාක් තැන්වල ගොඩනගන තැන් සකස් වෙලා තියෙන්නේ. ඒ නිසායි කියන්නේ මා එන කාලේ වෙනකොට ඇදහිල්ල මේ පොළවේ සම්භවේද කියලා යේසුස් වහන්සේ අහනවනේ. එහෙමනම් අපි ඇදහිල්ලෙන් දුරස් වෙන්නේ, අපි ඈත් වෙන්නේ මෙන්න මේ අපි ගොඩනගන බොහෝ තැන්වල උගන්වන තම කැමැත්ත. ඒ කියන්නේ ඇක්සෙප්ට් කිරීමත්, රිජෙක්ට් කිරීමත්, පිළිගැනීමත්, ප්‍රතික්ෂේප කිරීමත්, කැමැත්ත අකමැත්ත මත ගොඩනගන ජීවිත සකස් කරන්න ගියලා. යේසුස් වහන්සේ කියන්නේ යමෙක් මා අදහන්නේද? මා අදහන තැනත්තා මා කරන දේ කරන්නේ. උන්වහන්සේ අදහනවා නම් යේසුස් වහන්සේ කරපු විදිහට කරන්න ඕන. මොකද්ද? ස්වාමිනී, පියාණනි, මගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. ඒ කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත පැහැදිලිවම දේව වචනේ කියනවා. උන්වහන්සේගේ කැමැත්තත් අපේ කැමැත්තත් ගැටෙන තැන් තියෙනවා. එතකොට අපි එතනදී අපේ කැමැත්ත තෝරා ගන්නවා නම් දේව වචනේ කියනවා හි කෙලවර මරණය. උන්වහන්සේගේ කැමැත්තේ කෙලවර ජීවනය. ඒ නිසා කියන්නේ උන්වහන්සේගේ කැමැත්තත් අපේ කැමැත්තත් අහසට පොළව වගේ කියලා කියන්නේ ඒකයි. එහෙමනම් අපි කොහොමද උන්වහන්සේගේ කැමැත්ත තෝරාගන්නේ? මෙන්න මේ තුල තමයි අපිට අන්නර වෙහෙසවන්නා වූ බරසුලන්නා වූ සියල්ලනි මාවෙතට වරෙල්ලා මතේ පොත 11 වෙනි පරිච්ඡේද 28 29 අවසන් කරන්නේ මොකද්ද? මාගෙන් ඉගෙන ගනිලා එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේ. You will find rest කියන තැන. මුලින් කියන්නේ මම සහනය දෙමි. I will give rest. යේසුස් වහන්සේ කියන්නේ මුලින් මේ රෙස්ට් එක දීලා උන්වහන්සේගේ කුරුසිය වියගහ දෙනවා අපේ කරට. ඒ කියන්නේ උන්වහන්සේගේ ශිෂ්‍යභාවය ගන්න කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ කැමැත්ත අකමැත්ත කොහොමද අයින් කරන්නේ? පියාණන් වහන්සේගේ කැමැත්තට කොහොමද බාර වෙන්නේ කියලා උන්වහන්සේ කරපු විදිහටම කරගෙන යනකොට තමයි අපේ ආත්මයට සහනය ලැබෙන්නේ. ආත්මික සහනයයි උන්වහන්සේගේ කැමැත්ත.
පියාණන් වහන්සේගේ කැමැත්ත අන්න ඒක. අන්න ඒක තමයි උන්වහන්සේගේ කැමැත්ත කරන්න මිස මට ස්වාමීනි කියන කිසිවෙක් මට සුදුසු නැහැ කියලා කියන්නේ. එහෙමනම් අපි මෙන්න මේ කැමැත්ත තෝරා ගැනීමේදී මෙන්න මේ බිඳුවට එනකොට අර මම මුලින් කිව්වා තමන්ගේ කැමැත්ත තම අකමැත්ත කියලා කියන්නේ physical thinking point. අපි භෞතිකව අපේ සිතන ක්‍රමය. අපි spiritual thinking point එක. මෙන්න මේක තමයි නියම thinking point එක. දෙකම නැතුව මැදට එන්න ඕන. එතකොට මේ දෙකම නැතුව මැදට එනකොට එතන තමයි දේව කැමැත්ත අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. අපි දෙවියන් වහන්සේ සමග ඒකාත්මික වෙන්නේ. එක්සිට් වෙන්නේ එකිනෙකා තුල ඒකත්වයටපත් වෙන්නේ මෙන්න මේ තම කැමැත්ත කියන දේ ටිකෙන් ටික මුලට එන්න ඕන, බිඳුව ළඟට එන්න ඕන, අඩු වෙන්න ඕන, අඩු වෙලා තමකම තමා අඩු වෙන්න ඕන. උන්වහන්සේ අපිට වැඩි වෙන්නේ මෙන්න මේ බිඳුව ළඟට එන්න ගත්තාම. අකමැත්ත කියන දේත් ඒ වගේ. එහෙනම් මේ පොළවේ අපි කැමැති වෙන්න අකමැති වෙන්න කිසිම දෙයක් නැහැ. උන්වහන්සේ කිව්වනම් සියල්ල යහපත් කියලා. යහපත් තමයි අපි කොහොමද කියන්නේ කොටසක් අයහපත් කොටසක් විතරයි යහපත් කියලා. එහෙනම් උන්වහන්සේගේ වචනේ අපිම බොරු කරනවානේ. අපිට උන්වහන්සේ අපේ පියා කියලා කියාගෙන තාත්තගේ වචනේ අපිම බොරු කරනවානේ. එහෙමනම් මෙන්න මෙතන මේ දේව කැමැත්ත කියන platform එක. එහෙම නැත්නම් මෙන්න මේ thinking point එක අපි කොහොමද ගන්නෙ? මේක එකවර කරන්න බැරි නිසා උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ අනුව එන්න කියලා කාලයක් අදාළ කාලයේ සීමා නිර්ණය උන්වහන්සේ නිර්ණය කරන තෙක් අදාළ තැන සකස් කරලා උන්වහන්සේ මේක කරන තෙක් හිටපු ගමම අපි ඔන්න අපේ කැමැත්ත පැත්තට දෝලණය වෙනවා. අර ඉස්සර තිබුණ ඔරලෝසු බට්ටා තියෙන ඒ වගේ එක පැත්තකට අරගෙන අතෑරියාම අනිත් පැත්තට පැද්දෙනවා. කැමැත්ත ආය අකමැත්ත කැමැත්ත අකමැත්ත කැමැත්ත අකමැත්ත මෙහෙම ඇවිල්ලා අපි යේසුස් වහන්සේ අනුව යනකොට ටිකෙන් ටික මේක ඇවිල්ලා නවතිනවා. හරි මැද 0 බිඳුවේ නවතිනවා. දැන් මේක බිඳුවේ නවතින්නේ නැත්තේ ඇයි? අපි කැමැත්ත පැත්තට යනකොට ඔන්න කැමැත්ත කියන ෆීලිං එක එක්කෝ කාලයක් යනකොට එපා වෙනවා. එහෙම නැත්නම් අපිට තේරෙනවා අයියෝ මේක මල මඟුලක් කියලා. ඊට පස්සේ අනිත් පැත්තට මේක යනවා. ඒ කියන්නේ මේ බට්ටට බලයක් දෙනවා. මේ පැත්තට ආවම බලයක් දෙනවා. එහා කෙරවලේ ගිහිල්ලා හැප්පෙනවා. ඊට පස්සේ එතනින් ඒක එපා වෙනවා. ඒකට කැමති නෑ. ප්‍රතික්ෂේප කරපු ගමන් මේ පැත්තට එනවා. එතන මේ පැත්ත ප්‍රතික්ෂේප කරපුවම මේ පැත්තට එනවා. ඒ කියන්නේ මේකට බලයක් යෙදෙනවා. ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒක පිළිගත්තා නම් මේ පැත්තට ආවම ඒක පිළිගත්තා නම් මෙන්න මේ ආපහු යන බලය අඩු වෙලා මේ පැත්තට යනකොට අකමැත්ත අපි අකමැති දෙයද රයිට් ඒකත් පිළිගත්තා නම් සතුටින් අර බලයේදීම අඩු වෙලා ක්‍රමානුකූලව මේක මැදට එනවා. මෙන්න මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. එමත් නැත්නම් පුත්‍රයා දෙස බලා පියාණන් වහන්සේ හඳුනා ගැනීම හැඳින ගැනීම කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ බිඳුව තම කැමැත්ත නැත්තටම නැති කිරීම තමයි ආත්මික සහනේ උපරිම end point එක. මෙන්න මෙතනයි අපි ඉන්න ඕන ජේසුස් වහන්සේගේ නැවත පැමිණීමේදී මෙන්න මේ physical thinking point එකේ අපි හිටියොත් උන්වහන්සේ ඉන්නේ මෙන්න මේ platform දෙකට නෙමෙයි. තම කැමැත්ත කියන platform එකක් නෙමෙයි. තම අකමැත්ත කියන platform එකක් නෙමෙයි. මෙන්න මෙතෙන්දයි උන්වහන්සේ ඉන්නේ. මේ පොළවට එනවා කියලා කියන්නේ කොහොමද නේද? එක පුද්ගලයෙක් මේ විශාල ලෝකයේ මේ ගෝලාකාර ලෝකයේ කොහොමද එන්නේ? මේක වෙනම කාරණාවක්. ඒක උන්වහන්සේගේ ආත්මයක්. උන්වහන්සේ සර්වවාසී. ඒක වෙනම ඉගෙන ගත යුතු දෙයක්. නමුත් අපි ගත්තොත් මෙන්න මේ පොයින්ට් එක කොතනද කියලා. මේ ලෝකයේ පොළවේ කොතන හිටියත් අපි ඉන්නේ තම කැමැත්ත අකමැත්ත කියන තැන නෙමෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන තැන නම් අන්න එතන තමයි අපි ඔසවා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ විතර නෙමෙයි. උන්වහන්සේ අපිට දෙන දේවල් අද මේ භෞතික ලෝකේ මෙහෙම ඉන්නකොට අපිට දෙන අපේ සඵලත්වය ඒව ලැබෙන්නේ මෙන්න මෙතන. ඇයි? මෙතන තමයි උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ රාජ්‍යත් පියාණන් වහන්සේගේ ධර්මිෂ්ඨකමත් එහෙම නැත්නම් උන්වහන්සේගේ ඔරුවේ දකුණු පැත්තත් අපේ ධර්මිෂ්ඨ බවත් මේ සියල්ල තියෙන මෙන්න මෙතන. දේශනාකාරය පොතට අනුව මෙන්න මෙතන ඉන්න පුද්ගලයාගේ හදවත දකුණු පැත්තේ තියෙන්නේ. ඇයි දකුණු පැත්තේ තියෙන්නේ? හදවත වම් පැත්තේ තියෙන අයගේ මේ දැනට තියෙන මේ භෞතික මිනිස්යාගේ තමයි නාහයෙන් හුස්ම ගන්න මිනිස්යාගේ තමයි තම කැමැත්ත අකමැත්ත තුල ඒ මත ගොඩනැගුණ ජීවිතයක් තියෙන්නේ. එතකොට ඒ අනුව තමයි හිතන්නේ. ඒ අනුව තමයි කල්පනා කරන්නේ. ඒ අනුව තමයි වැඩ කරන්නේ. සිතේ පූර්ණකම තියෙන යන්න එතන. එතකොට ඒ වම් පැත්තේ සිතේ පූර්ණකමින් කතා කරන දේවල්, ඒ කතා කරන දේවල් ක්‍රියාවල් ඒවා සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. එතකොට හදවත දකුණු පැත්තේ කියලා කියන්නේ ධර්මිෂ්ඨයාගේ හදවත දකුණු පැත්තේ කියලා කියන්නේ හදවත දකුණු පැත්තේ තියෙන පුද්ගලයාගේ ධර්මිෂ්ඨ පුද්ගලයාගේ ඔරුවේ දකුණු පැත්ත කියලා කියන්නේ මෙන්න මෙතනමයි. ආයේ වෙන කොහෙවත් නෙමෙයි. දැන් බලන්න මහා මුහුදේ ඔරුව කියන දේ පොඩි නේද? වම් පැත්තේ දානකොට එතන නැති මාළු කොහෙද දකුණු පැත්තේ තියෙන්නේ? ස්ථානය එතනමයි. පුංචි වෙනසක්. ඒ වෙනස තමයි මෙන්න මේ thinking point එකේ වෙනස. thinking point එකේ වෙනස දකුණු පැත්ත කියලා කියන්නේ අන්න එතන සඵලත්වයේ තියෙනමක් නිසාද වස්තුවත් ගෞරවයත් ඇති උන්වහන්සේට උන්වහන්සේහි ආණ්ඩුකාරය වනසේක. එතකොට උන්වහන්සේහි ආණ්ඩුකාරය නම්
මෙන්න මෙතන මෙන්න මේ සියල්ල තියෙනවා. ඉතින් මෙතන කියලා කිව්වට මේකත් මේ දෙපොළක තියෙන දෙයක් නෙමෙයි. වම් පැත්ත දකුණු පැත්ත අධර්මිෂ්ඨකම කියන දේ. තමන් කරන රැකියාව ඒකමයි. තමන් කන කෑම ඒවමයි. තමන් අඳින අඳින ඒවමයි. තමන්ගේ නම ඒකමයි. තමන්ගේ පරම්පරාව ඒකමයි. වෙනස් වෙන්නේ මෙන්න මේ thinking point එක. මේ thinking point එක අනුව තමයි අපි ධර්මිෂ්ඨද අධර්මිෂ්ඨද බැටළුවද එළුවද පොළවේ යන භෞතිකද එහෙම නැත්නම් ස්වර්ගිකද මානසිකද ආත්මිකද යක්ෂයාගේ දරුවෝද දෙවියන් වහන්සේගේ දරුවෝද මෙන්න මේක තීරණය වෙන්නේ තම කැමැත්ත කියන දේ අඩු කරගෙන ඇවිල්ලා නැවතිලා අකමැත්ත කියන දේ මම මේ ලෝකේ කැමති දෙයක් නෑ අකමැති දෙයක් නෑ එහෙම නැත්නම් මම සියල්ලටම කැමති ස්වාමීනි ඔබ වහන්සේ දුන්සේක ඔබ වහන්සේ ගත්සේක ඔබ වහන්සේට ස්තුති වේවා යොබ් කිව්වා මේ කිසිවක් අපට අයිති නෑ අපිට තියෙන පරිහරණය කරන්න සන්තෝෂෙන් මේ උපකරණ පරිහරණය කරලා අපි ගන්න අවුට්පුට් එක ඒ ෆෘට් එක ඒ අමුද්‍රව්‍ය ආත්මික අමුද්‍රව්‍ය වලින් තමයි ජේසුස් වහන්සේ එහෙදී අපි එනතෙක් අපේ ස්ථානයේ සකස් කරන්නේ පොළවේ ගල් වැලි වලින් මේ ගෙවල් හදනවා වගේ අපේ ආත්මික අමුද්‍රව්‍ය සිතුවිලි හැඟීම් මේ දේවල් වලින් තමයි අපේ ඒ අදාළ ස්ථානයේ සකස් වෙන්නේ මොකද ඒක පොළවෙන් පහළද පාතුලෙමද ගිනිවිලේද ඉහළද ස්වර්ගයේද මොන ස්ථානයේද කියන එක තීරණය කරන්නේ උන්වහන්සේ. ඒවා සියල්ල උන්වහන්සේ හදමින් පාතුන සමහර අයගේ හදලා ඉවරයි. කාලේ තීරණය කරන්නේ පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේවත් දන්නේ නැහැ. ඊට පස්සේ අපිට එතෙන්ට යන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ පොළවේ මාලිගා හදන්නේ නැහැ උන්වහන්සේ. අපි මේ පොළවේ සදාහරම තියන්නේ උන්වහන්සේ ආවේ. අපි මේ පොළවේ මෙන්න මේ thinking point එකේදී අපි උපයා ගන්න දේවල් උසස් තැන්හි තිබෙන දේවල් තියෙන්නේ මෙන්න මෙතන. උසස් තැන්හි තිබෙන දේවල් ඒ වචන එන්නේ මොනවද? ස්වාමීනි ඔබට ස්තුති වේවා. අපිට ශාප කරනවද? ආශිර්වාද වේවා. අපිට හිගද? නෑ. පාළුතුමා කියනවා අපිට හිග වෙලාවෙම මට සියල්ලෙන් සම්පූර්ණ වෙලා ඉන්නවා. මම දුර්වල තැනම මම ශක්තිමත් වෙලා ඉන්නවා. ඒ නිසා ඉලදරපති කියන්නේ නුඹ ධනවත්යි නුඹ කියනවා. නුඹ බලවත්යි නුඹ කියනවා. නමුත් දුක්ඛිතයද දිලින්දාද නුඹම බව නුඹ නොදැන එහෙමනේ කියන්නේ නේද? ඒ නිසා ඔය ඇස්වල ගා ගන්න සඳුන් මගෙන් ගනින්න කියලා යේසුස් වහන්සේ කියන්නේ ඒකයි. ඉතින් ඒව ගාගත්තාම මෙන්න මේ ආත්මික ඇස් මගේ ආදරණීය සහෝදරය අපිට හොඳට ඇරෙන්න ඕන. ඉතින් ඒ නිසා මේකේ ගොඩාක් දේවල් පාඩම් තියෙනවා. කාලය දික් කරන්න කැමති නැහැ මේකේ ඉතුරු කොටස හරි ගැඹුරුයි. ඒක අපි පස්සේ ඉගෙන ගමු හේතුව මොකක්ද දන්නවද? මෙන්න මේ තුල හිටියොත් තමයි යේසුස් වහන්සේ එනකොට මනමාලිය කියලා කියනවා එක එක්කෙනා වශයෙන් වෙනම ඊට පස්සේ මේ ඔක්කොම එකතු වුණාම සභාවත් එකම මනමාලිය කියලා කියනවා. ඒ මනමාලිය කියන තැනට අපි ඒකත්වයකට එන්න ඕන. ඒ කියන්නේ අපි කොහෙන් ගත්තත් ඔක්කොම ජලාශයේ තියෙනෙත් වතුර, වීදුරට ගත්තත් වීදුරේ වතුර, කෝප්පෙට ගත්තත් කෝප්පෙට වතුර, පොල් කටට ගත්තත් පොල් කට්ටේ වතුර. නමුත් ඔක්කොම වතුර, ඔක්සිජන්, හයිඩ්‍රජන්. ඒ වගේ දෙවියන් වහන්සේ තුල ඒකත්වයක් වෙන මේ සියලුම ආත්ම ඒකත්වයක් වෙන්න ඒ වගේම අතිශයින්ම සුද්ධ සහභාගීකමේදී අපි ගත්තොත් සමහර අය ඇයි රෝගීව සිටින්නේ? ඇයි දුර්වලව සිටින්නේ? ඇයි ලෙඩව සිටින්නේ? මේක ආත්මික අර්ථයක් තියෙන හරිම ගැඹුරුයි. මෙන්න මේකෙන් නිදහස් වෙලා තමා විමසීමෙන් සහ ශරීරයේ විමසීමෙන් උන්වහන්සේ තුල ඒකත්වයක් වෙන්නත් මෙන්න මේ සහභාගීකම පිළිබඳ ගැඹුරු දේ තේරුම් අරගෙන කරන්නටත් ඒක නිකන් චාරිත්‍රාක් වශයෙන් නෙමෙයි තේරුම් අරගෙන කරන්නටත් පුළුවන් වෙන්නේ සහ ඒ තුලින් අපි සියලු දෙනාම ස්වර්ගිකය බවට පත් වෙන්නේ අපි පඬුරපව අපි පූජාසන උප කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ thinking point එකට આવත් විතරයි ඒක තමයි දෙවියන් වහන්සේ කැමැත්ත ආදරණීය සහෝදරයෝ මේක ගොඩාක් ගැඹුරුයි ඊටු කොටස අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු දැනට මෙන්න මේක අපි අධ්‍යයනය කරමු මේක කල්පනා කරන්න අවසන් කරමු අපි මෙන්න මෙහෙම අපි ජීවිතේට එන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප නොකර රිජෙක්ට් නොකර අපි ඇක්සෙප්ට් කරමු පිළිගමු මොකද ඒ තුල තමයි ජීවනේ තියෙන්නේ අන්ධකාරය තුලිනුයි ආලෝකය වේවා කියලා කිව්ව තිබුණේ ආලෝකය වෙන තැනක තිබුණේ නැහැ සියල්ල තුල ගැඹුර පිට අන්ධකාරය එළිය වේවා කියලා කිව්වා යේසුස් වහන්සේ මරණය තුලින් ජීවනේ කෙනෙක් ශාප කරනකොට ආශිර්වාද කිරීම මෙන්න මේ ඔපොසයිට් සිස්ටම් එකයි ජේසුස් වහන්සේ අපිට කියලා දෙන්න ආවේ මේක මේ පොළවේ අමාරු නිසා කියන්නේ මේ සියල්ලම සතුරු වෙනා මෙන්න මේකට හේතුව බොරුව ගොඩාක් පවතින තැන ඇත්ත කිව්වොත් බොරුවට සාපේක්ෂව ඇත්ත බොරුව. ඉතින් අන්න ඒ නිසා ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි අපි මේ තම කැමැත්ත අකමැත්ත අතර දෝලණය වෙද්දී අපි අනාගතය සකස් කරගන්නේ අතීත දත්ත මත මෙන්න මේක තමයි ඊළඟ වැරද්ද. හොඳයි එහෙමනම් අපි ඊළඟ වීඩියෝයේදී අතිශය වැදගත් සාකච්ඡාවක් මුළු බයිබලෙම සම්පින්ඩණය කරලා මේත් එක්ක අපි ඉදිරියේදී හමු වෙමු. එහෙනම් දැනට ඇතුළම ගිහිල්ලා එන සියලු දෙනාට ජේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා.